ආයිබෝන් යාළුවනි කොහොමද මේ වීඩියෝ එකෙන් ඔයාලා එක්ක යන්නේ විශේෂ ඉවෙන්ට් එකකට. ඒ තමයි 2025 ජූලි මාසයේ 19 වෙනිදා තිබ්බ රසික ජයකොඩිගේ ආකාශ සූත්‍ර කොන්සර්ට් එක. මේ ඉවෙන්ට් එක ගැන වැඩි විස්තර කතා කරන්න කලින් මේකේ ලස්සන අවස්ථා ටිකක් බලලා ඉමු.
රයිගම් කෝරළේ අර ඒ පැතිවල ඉන්න අර දැන උගත් ගැමියාගේ ඇක්සන්ට් එක තමයි මචං අර ගමේ වෙද මහත්තයාගේ ගුරුවරයාගේ ඒ දැන උගත් ගැමියාගේ ඇක්සන්ට් එක තමයි මට PSD විජේරත්නගේ ඇක්සන්ට් එකේ තියෙන්නේ. ඒ වගේම ඇක්සන්ට් එකක් තමයි සෝමතිලක ජයවර්ධනගේ ඇක්සන්ට් එක මචං හේෂාන් එක ඒක වදනේ වා ඒක මම කොහොමද තේරුම් ගන්නේ කියලා ඒක පොඩි අර අමුතු එකක් තියෙනවා නේ මචං අර හරියටම හරි මේ දැන් මම සාමාන්‍යයෙන් සිංහල සින්දු කියන කෙනෙක් නෙමෙයිනේ. මම මගේ ලයිෆ් එකේ ෆස්ට් ටයිම් තමයි මේ ස්ටේජ් එක සිංහල සින්දුවක් කියන්නේ. කියන්නේ අද වෙනකල් මම කියලා නැහැ. මගේ ඒරියා එක වෙන මම ගුරුවරයෙක් නිසා මම සින්දු කියන කැමති නෑ. මම උගන්වන්න තමයි ආස. රසික ගුරුවරයෙක් එක මරු. ඔව් ඒ ඇක්සන්ට් එක අපි දැන් වොයිස් ට්‍රේනින් වල අපි උගන්වනවා මේ ඩයිනමික්ස් prolongation ඊට පස්සේ फीमेल पार्ट එක females ලා मेल पार्ट එක male okay let's try ඔබේ හදවත මාදෙයි සෙවනල්ලි අපි සංවිධි රජ කිරුළු පැලැන්නෙමු අපි සංවිධි රජ කිරුළු පැලැන්නෙමු ඇහෙන්නේ නැහැ නේ අයියෝ කියෝ
කඳුරට නැතුවද පිළිගන්නේ තුල ඉන්න තාකල් අපි මේ මිනිස්සයාට කොච්චර ආදරේද කියලා අපිට හරියම අවබෝධයක් නැහැ. ඒ අවබෝධය එන්න මේ මිනිස්සයා අපිට අහිමි වෙන්න ඕනේ. ඒක තමයි ඒක සනාතන සත්‍යයක් මම තේරුම් ගත ජීවිතේ. ඒ වගේම ඒ සම්බන්ධතා කොච්චර ගැඹුරට අපේ ජීවිතේ කිඳා බහැලා තිබ්බද කියලා තේරෙන්නත් මේ මිනිස්සයා අහිමි වෙන්න ඕනේ. කෙනෙකුට ඒක පොසිටිව් අර්ථයෙන් ගන්නත් පුළුවන්, කෙනෙකුට ඒක නෙගටිව් අර්ථයෙන් ගන්නත් පුළුවන්. නමුත් ඒක තමයි ජීවිතේ අපි ඉගෙන ගන්න වැදගත්ම පාඩම. तेरे बिना मैं कैसे जीऊं आजा रे यूं ही तड़पाना क्यों मुझको जान रे इन सांसों में बस जा तू මගේ පපුවේ ඇවිල්ලා ලැබුම් ගන්න කියලා කියන්නේ හොඳේ. जान रे इन सांसों में बस जा तू चाहत है अगर आके मुझसे मिल जा तू या धरती से मिला दे मुझको මෙතන අමුතු දෙනා. ඔබ ආදරය කරේ නැත්තම් පොළොවට කියනවා ඔබ මාව ගනි. ඔබ මාව ගනි. යන් මාව පොළොවට ඇදලා ගනි. चाहत है आ गई आके मुझसे मिल जा तू या फिर ऐसा कहीं धरती से मिला दे मुझको तू ही रे तेरे बिना मैं कैसे जीऊं आजा रे इन सांसों में बस जा तू
मुझसे ये बोली मैं राहों में तेरी अपने बिछा दूं ये नींद। इन ऊंची पहाड़ों में जाने दूंगा मैं, घर तुम न आई कहीं, तुम उधर जानम उम्मीद मेरी जो तोड़ो, इधर जहाँ छोड़ू मैं, मौत जिंदगी तेरे हाथों में दे दिया रे। तू ही रे
channels වලට ගෙනිච්චාම channels සියලුම channels වලින් බාරගත්තේ නැහැ. ඒ එක සින්දුවක් තමයි මේ දැන් කියන්නේ. ඉතින් මේ ගීතය අද තමයි රිලීස් වෙන්නේ. මේක තමයි ජිප්සි හාට් පොතේ ගීතය. මම ඒෂාන්ට කිව්වා මචං මේක මම ගන්නවා පොතට. ඒක මේක තමයි පොතේ ගීතය. මේක මම ගෙනියනවා ඉස්සරහට. ඒෂාන්ට කිව්වා ඕන දෙයක් කරගනින් කියලා. ඉතින් ඔයගොල්ලෝ මේක රෙකෝඩ් කරගන්න Facebook දාන්න මේක අපි ඔඩියෝ ක්ලිප් එකත් රිලීස් කරමු ඉස්සරහට. මේක තමයි ජිප්සි හාට් පොතේ ගීතය. මෙතන ගියාට මම සින්දු ලියන්න මට හේතුවක් නැහැ දැන්. ඒක ඔල්රෙඩි ලියවිලා ඉවරයි. ඉතින් ගීතයට යමු. මගේ එතනින් එහාට ඉතින් ඉතින් සියල්ල ඔබට බාරයි. ඔබ මගේ නොවේ මම ඔබෙත් නොවේ අපෙත් නොවේ දැනුණා හිරු සඳුත් නොවේ සඳු හිරුත් නොවේ ගිනි සිසිල නොවේ කිසිදා ඔබ මගෙත් නොවේ මම ඔබෙත් නොවේ අපෙත් නොවේ දැනුණා හිරු සඳුත් නොවේ සඳු හිරුත් නොවේ ගිනි සිසිල නොවේ කිසිදා අහිතකින් නොවේ මගේ දයාවියේ අපි කතා කරමු මෙලෙසින් මම මගේ නොවී ඔබ ඔබේ නොවී අපි අපේ වෙමුද කෙලෙසින් දිවි මගේ සදා හමු වුණා කියා අපි මුසාදොඩ මෙලෙසින් ඔබ මගේ නොවේ මම ඔබෙත් නොවේ අපෙත් නොවේ දැනුණා හිරු සඳුත් නොවේ සඳු හිරුත් නොවේ ගිනි සිසිල නොවේ කිසිදා ඔබ මගෙත් නොවේ මම ඔබෙත් නොවේ අපෙත් නොවේ දැනුණා හිරු සඳුත් නොවේ සඳු හිරුත් නොවේ ගිනි සිසිල නොවේ කිසිදා සදා අපි ඉනෙහි කරමු සතුටින් නිත කඳුළු පුරා හිත රිදුන කියාවෙන් නොවී ඉදිමු මෙලෙසින් දිවි මගේ සදා හමු වුණා කියා අපි මුසාදොඩමු කෙලෙසින් ඔබ මගේ
මගෙත් නොවේ මම ඔබෙත් නොවේ අපි අපෙත් නොවේ දැනුණා හිරු සඳුත් නොවේ සඳු හිරුත් නොවේ ගිනි සිසිල නොවේ කිසිදා ඔබ මගෙත් නොවේ මම ඔබෙත් නොවේ අපි අපෙත් නොවේ දැනුණා හිරු සඳු නොවේ සඳු හිරු නොවේ ගිනි සිසිල නොවේ කිසිදා අපි ඒ සමගින් ආකාශ සූත්‍රයද ජිප්සි චැප්ටර් නිමා මේ කොන්සර්ට් එකේ රසික නුවන් ගම්මාන්පිලගේ කතාබහත් හේෂාන් ගමකේ ප්‍රමුඛ රාවල් සංගීත කණ්ඩායමේ සංගීතයත් නවීෂා එරන්දි නෙල්කා වගේ දක්ෂ ගායිකාවන්ගේ හඬින් ගැයුණු ලස්සන ගීතත් එක්ක මේ හැන්දාව දන්නේම නැතුව ගෙවිලා ගියා. මේ කොන්සර්ට් එක පැවැත්වුවේ රසික ජයකොඩිගේ අලුත් පොත ජිප්සි හාට් පොත එළි දැක්වීමට සමගාමීවයි. ඉතින් මේ කොන්සර්ට් එක නම් කරලා තිබ්බේ ද ජිප්සි චැප්ටර් කියලා. කොන්සර්ට් එකෙන් පස්සේ අපිට රසිකව හම්බෙලා පුංචි කතාබහක යෙදෙන්නත් අවස්ථාව ලැබුණා. මේ කොන්සර්ට් එකේ රහ මට වචනයෙන් විස්තර කරන්න තේරෙන්නේ නැහැ යාළුවනේ. ඒ නිසා මම ඔයාලට කියන්නේ ඊළඟ කොන්සර්ට් එකට අනිවාර්යෙන් ගිහින් බලන්න. ඒ කතාබහ, ඒ ගීත ඔයාලගේ ජීවිතේ කොයි හරි කාලයක් ආදරෙන් ස්පර්ශ කරන්න. ඒක අනිවාර්යයි. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. ඕගොල්ලන්ට ජය.